අම්බපාලි ගණිකාව කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. හේතුව රහත් මෙහෙණින් වහන්සේ නමක් සමග ප්‍රදක්ෂිනා කරනකොට චෛත්‍යයක් වයසයි මෙහෙණින් වහන්සේට අරහන්තවාදයෙන් දෝෂාරෝපණය කරනවා. චෛත්‍ය මළුවේ වැටිලා තිබ්බ සෙම ගුලියක් දැකලා කොහොමද කියන්නේ? කවුද මේ සෑමළුවේ සෙම හලපු වේසි කියලා බනිනවා. එක වචනයයි කොච්චර කාලයක් විපාක දුන්නද? කල්ප 30ක් ගණිකාවක් කියලා ඉපදුනේ. කල්ප 30ක්. දැන් මේ අම්මලා කියලා තියෙන කුණුහරුපෙකට ඔච්චරද? ඉදියලපේ දායකයෝ නම් කුණුහරුප කියලා නැතුව ඇති මං හිතන්නේ බොහෝ තැන්වල එහෙමයි. එක වචනයයි කිව්වේ. කල්ප 30ක් දුක් විඳා